කොහොමද මගේ වැඩේ දැන් ඉවරද? තාම නැද්ද ඉවර? තාම තව කල් යනවද? කාගෙන්ද අහන්න ඕනි? තව තැනකින් අහන්න ඕනි. හරි මම එතනත් අහලා බලන්නකෝ. කොහොමද මේ මගේ වැඩේ මෙහිමයි අතනින් කිව්වා මේක තව දවස් කල් යනවද? එහෙමද? හරි. ආණ්ඩු වෙනස් වුණාට වැඩක් නෑනේ. පරණ සෙට් එක පරණ විදියට යන්නේ. වැඩක් නෑ බොරු කියන්නේ. ටීවී වල බොරු කියන්නේ. ඔන්න ඔහොමයි අපි සමහරකට රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න උනාම වෙන්නේ. පරණ විදියටම තාමත් යනවද? තාමත් තමන්ව රස්සියාදු කරනවද? තමන්ගේ වැඩක් කරගන්න ගියාට පස්සේ බොරු මවාපෑම් එක්ක තාමත් පරණ රූට් එකේම යනවද? එහෙම යනවනම් කට පියාගෙන එන්නම්. සතියකින් එන්නම්. එහෙමද? අරය ගාවට යන්න ඕනද? මෙයා ගාවට යන්න ඕනිද? කියන එක නෙවෙයි. එහෙම රස්සියාදු කරනවා නම් මතක තියාගන්න රාජ්‍ය සේවය ඇතුළෙත් තාම විස බීජ තාම ඉන්නවා ගඳ ගස්සන්න බලාගෙන. ඒ නිසා එහෙම තමන් රස්සියාදු කරනවා තමන්ගේ කාලේ කාදමනවා නම් ඉහළට රිපෝට් කරන්න දෙපාරක් හිතන්න එපා. මේ වගේ රාජ්‍ය සේවකයෝ මේ වගේ නිලධාරීන් මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ කියලා. ඒ නිසා ඔන්න මං ආයෙත් කිව්වා එහෙම රස්සියාදු කරනවා නම් එහෙම තමන්ගේ කාලේ කාදමනවා නම් තමන්ගේ වැඩේ මොකද? බාලගිරි දෝෂේ නම් අනිවාර්යෙන් ඉහළට පැමිණිලි කරන්න දෙපාරක් හිතන්න එපා. ජයෙන් ජය වේවා.